හරිනේ හරි හරි දැන් අපි අපිද බලන්ඩ යන්නේ කොම්පොස්ටින් මෙතට් එක ගැන හරිද ඉගන්නේ කොම්පොස්ටින් මෙතඩ් ඕකේ දැන් මේ කොම්පොස්ටින් මෙතඩ් එක අපි ගත්තම දැන් මම ඉස්සරලාම කියන්න ඕන දේ තමයි මේ ඉන්ටනෙට් එක කොම්පොස්ට් හදන විදි හොඟක් තියෙනවා සෑහෙන්න එකන්නේ දැනීමක් නැතිව ඔයේ නිකං අර දකින්නම් වාලේ දැන් ඉන්ටනෙට් එක එහෙම නෙදන්නේ ඉන්ටනෙට් එක සාමාන්‍ය එක්කෙනෙක් වීඩියෝ ගත්දානවා ඒක ටිකක් බලනවා වගේ නම් අනිත් කෙනත් ඒ වගේම වීඩියෝ එකත් දානවා හරිද ඒ කියන්නේ YouTube එක ප්‍රධාන පරමාර්ථය වීවිස් ගන්න එක මං විතර එහෙම වීවිස් ගන්නතුව හරිදේ දාන කෙනෙක්ට ඉන්නක හිත නම් මම විතරක් කියලා මොකද හොඟක්කයි වීවිස් පසේ තම යන්න දැ මේ කොම්පොස්ටින් නැතම් කොම්පෝස් නිෂ්පාදනය කියන එක ගත්තම මේකේ දැනට තියෙන වීඩියෝස් ටිකක් මම කිව්වෝත් දැනට තියෙන දේවල් තමයි ඔය මොකක්ද මේ නිල් පාට බැරල් එකක් අරගෙන එකට කුස්සිය කුණු එහෙම දාලා ඒගොල්ල කොම්පොස් කරලා පෙන්න්නනවා අන්තිමට මොකද වෙන්නේ මේ ටික කාලයක් ඇදී ඒකට පණු ඕගහලා රෝ මේ වෙන්න දී නොක්කොම් වෙලා වත්තත් අපිටිවල වෙලා අන්තිමට හැදෙන කොම්පොස්ටේකුත් නෑ ඒ වැන් ගස දෙන්නෙත් නෑ එදාන කොම්පෝස්ට් වලින් ඊළඟට තව ඉන්ටනෙට් එක තියෙන ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි මේ පොඩි බැරල්ල එකක් ගන්න පොඩි භාජනයක් කරගෙන පොටි භාජන තියන්නේ ඔය මේ ගෙවල් වල බිත්ති පේන් කරනට පොටි භාජන තියන්නේ ඒ වගේ පොටි භාජනයකට කුස්සිය කුණු එය මෙව දානවා යටින් පොඩ හිල් විදින්න කියන කුස්සිය කුණු අරෝ මෙව දාන්න ඒගොලු කොම්පොස්ටනවා කියල පෙන්න්නනවා ඔන්න වීඩියස්ටිකක් දහන්නත් පුළුවන් පෙන්නන්න පුළුවන් ඒ ක්‍රම ගැන ඊළඟට තියෙන ඒක තමයි ජනප්‍රියම් බොරු දෙක නිල් පාට තඩි බැරල්ල එකයි පොඩි සුදු පාට බාල්දිය ඒ ජනප්‍රියම බොරු දෙක කොම්පොස්ට් හදන ඊළඟට තව ක්‍රමයක් ඉදිරි පෙන්න්නනවා මෙහෙම ගොඩක් ගහන්න ඕන ඒකට ඉතින් ඒගොල්ලො කියන දේවල් ඕනේ ඒගැන ගිලි සීඩිය ඕනේ ගිලි සීඩිය තට්ටුවත්තානවා ඊළඟට ගොම දානවා ආය මොනහරි කොල්ල ටිකක් දානවා ආය ගිරිසීටිය දාන උඩින් ඊට පස්සේ පොඩි තින්න එකත් දාලා වහනවා බැහල කාලයක් තියෙන එතකොට කොම්පොස්ට් හැදෙනවා කියලා කියනවා ඒක ඊළඟ සාර්ථක බොරුව හරිද තව බොරු ඇති මෙ බොරු නෙමේ මේවා තියෙන ජනප්‍රිය ක්‍රම කියලා කියන්න පුළුව එතකොට කොම්පොස්ටල තියරිය එක අපි ඉගෙන ගණ්ඩ ගියෝත් කොම්පොස්ටල තියෙනවා පොඩි තීරිය එකන තීරි කීපැත් තියෙන ම මතක් වෙන විදින ම කියන්න පලවෙනිම තීරී තමයි මේ කොම්පොස් හදන්න ගොම ඕනේ ගිලිසීඩියා පත්‍ර ඕනේ නැත්තං බැහැ එහෙම එකක් නෑ එක තමයි පලවෙනි බොරුව එකන ඕනෑම දෙයක් කොම්පෝස්ට් වේ එක තමයි පලවෙනි තීරිය හරි ඕනෑම දෙයක්
කොම්පොස්ට් වේ. ඒ කියල ගැන මේ ලෝකෙ තියෙන ඕනෑම දෙයක් දිරනවා. කවදා හෝ දවසක දිරනවා. පොලිතින් වනත් දිරනවා හරි. දියමන්ති වනත් දිරන අපි කෙමිස්ට්‍රි වල ගෙන ගන්නවා එන්ට්‍රොපිය කියල එකක්. දියමන්තියක් වුණත් එන්න කාලයක් ගිහිල්ල එක දිරනවා. කිසිම දෙයක් නෑ දිරන්නති. එතකට අපි දියමන් මේ පොලිතින් වලින් කොම්පොස්ට හදන්න එන්න පොලිතින් දිරනවා එක දිරන්න අවුරු සීයක් විතරන පොලිතින් දිරන්න නිසා පොලිතින් වලින් කොම්පොස්ට හතන්ට යන්න මංකිවේ මේ ඕනෑම දිර දෙයක් කොම්පොස්ට නොමේ ලෝකී. ඒක නිසා කොම්පොස්ට් හදන්ඩ ඕනම දෙයක් ගන්න පුළුවන්. කොම්පොස්ට් හදන්ඩ ඕනම දෙයක් ගන්න පුළුව. ඒකට මේ ගොම ඕන කියල එකක් නෑ. හරි ගොම ඕන කියල එකක් නෑ. ගිරිසිීඩිය පත්‍ර ඕන කියල එකක් නෑ. එක තම පලනි. දෙවැනි දීර එක තමයි දෙවෙනි නියමය තමයි කොම්පොස්ට් පොඩ්ඩි කුණු ප්‍රමාණයකින් කොම්පොස්ට් ඇදිය නොහැක. ප්‍රමාණයකින් කොම්පෝස්ට් සෑවිය නොහැක. දැන් ඕගොල දැන්කනර නිල් පාට චූටි බැරල් එකක් කරගෙන පොඩි සුදු පාට බැරල් එක කරන්න ඒකට කුණු දාලා කොම්පෝස්ට් හදන්න බෑ. තේරනද කොම්පොස්ට් කියන එක ගැන සාමාන්‍යෙන් දෙයක් දිරන්න නම් ලොකු කුණු ගොඩක් ඕනි. මයික සයිස් එක කියන්න එන ඔගොල්ල දන්නවා ගස්වලින් වැටෙන කොල ටිකක් පොඩ්ඩක් මුල්ලකට කරලා තියන්නකු. මොකද වෙන්න දිරනාද දිරන්නේ වේලිලා යනු. වේලිල ගිහිල්ලා ඒක බ්‍රේක්ඩ ඔන්නවා එ ලෝක ඕනම දෙයක් කොම්පොස්ට්නවා. නමුත් එක ශාගවලට වැදගත් වෙන විදිටන මේ කොම්පොස්ට් වෙන්නේ ඒක නිකඟල් ලීකුඩු වගේ බවට පත්වෙන. එක නිසා මේ පොඩි කුණු ගොඩක් කවදාකත් කොම්පොස් කරන්න බෑ. සවයි නිල් පාට බැරල් වල සුදු පාට බැරල් වල කවදක්කත් කොම්පොස් හදන්න බෑ. මොද එතන තියෙන කුණු පොඩ්ඩයි. අඩුම දන මේ අඩි 3ක් දිග මෙන්න මේ 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 මේක තමයි අවමය. ගෙන අඩි 3ක් දික් වෙන්න ඕනේ අඩි 3ක් උස් වෙන්න ඕනේ අඩි 3ක් පළල වෙන්න ඕන කුණු හොඩ ඒ වගේ ඒක තමයි අවමය වගේ. ඒ ප්‍රමා එහෙම තුනේ එකක්න කොම්පොස් කරන්න පුළුවන්. මීට අඩුවෙන් කවදක්වත් කොම්පොස් කරන්න බෑ. මෙහෙම දිග පලල ඔස තියන්න දැන් අප නිල් පාට බැරල එකගත් සුත්ත මේ අඩි 3ක් දිග පල ලෝස අඩි 3 නෙමෙනෙන්නේ පලල අඩි 3ක් එන්නේ නිල් පාට බැරල්ල එක. එක නිසා එක කොම්පොස් කරන්න සුසුකන් සුසුදු නෑ. දැන් අර චූඩි සුදු පාට බැරල්ල එක ගතත එක අඩි 3ක් නෑ. නික කුණු ගොඩ වගේ තියෙන්නවා කුණු ගොඩක් තමයි දිරන්නේ ඕන වෙලාක එමනතු කුණු පොඩ්ඩක් දිරන්නේ. අනිත් එක තමයි ඊළඟ න්‍යාය තමයි මේ කොම්පොස්ට් කියන එක මේ මාසෙන් දෙකින් මාතුම දම මාස 3වත් ගන්න බෑ. එකන්නේ අවුරුද්ධටම සාමාන්‍යෙන් කොම්පොස්ට් කියන එක දෙපාරක් හදන්න පුළුවන්. අවුරුද්ධකට ඒ කියන්නේ මේ මාස 6න් 6ට වගේ ගත මාසින් දැ ඉන්ටනෙට් එක තින මාසෙන් කොම්පොස්ට් සති දෙකින් කොම්පොස්ට් ඩබල් එක කොම්පොස්ට් කියලත් වීඩියෝ ගත්තියෙන. එහෙම කොම්පොස්ට් හදන්න බැහැ. එහෙම ලෝක එහෙම කුණු ඒකින් දිරනවන කුණු ගොඩවල් තියෙන්න්න විදිහක් නෑන.
ලෝකෙ. තේරුණාද? එහෙම වේගින් දිරන්නේ. එහෙම වේගින් දිරුවොත් මොකද වෙන්නේ? විශාල වශයෙන් පරිසරය අසමතුලිත වෙනවා. පරිසරයේ එක රේට් එකක් තියෙනවා. ඒ රේට් එකට තමයි වැඩ කරන්නේ. ඒ රේට් එක ඉක්මවා යන්න බෑ. ඉක්මවා යන්න පුළුවන්. ගියොත් ආයේ මුලට එනවා. විශාල ශක්තියක් වැය කරලා ඒ රේට් එක ඉක්මවා යන්න පුළුවන්. ආයේ මුලට එනවා. හරිද? ඒක නිසා මේ පරිසරයේ වැඩ කරන රිද්මයක් තියෙන. ඒ රිද්මයත් එක්ක තමයි කොම්පොස්ටුත් හැදෙන්නේ. මට තේරෙලා තියෙනවා මාස දැන් කුණු ගොඩක් ගහලා ඉවර වෙලා මාසෙන් එහෙම කොහොමත්ම ගන්න බෑ. කුණු කෑලි තියෙනවා. ඇහැට අඳුර ගන්න පුළුවන් දාපු කෑම කෑටිද පාත්‍ර කොටස් හැම දෙයක්ම ඇහැට අඳුර ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා මාසයක් විතර. මාස 2ක් යද්දිත් තියෙනවා. මාස 3ක් විතර යද්දී සෑහෙන්න දිරනවා. ඒ දිරුවට හොඳට නිරීක්ෂණය කළොත් ඒකේ දැන් කෙසෙල් එල්ලක් දැම්මොත් කෙසෙල් එල්ල මාස 3න් දිරන්නේ නැහැ. මාස 6ක් විතර යද්දී තමයි සාමාන්‍යයෙන් අපි කොම්පෝස්ට් ගොඩට දාපු ඒවා අපිට අඳුනගන්න බැරි මට්ටමකට ඇවිල්ලා අර පිටි වගේ පොඩි පිටි වගේ කොටස් බවට පත් වෙනවා. ඒ නිසා මේ කරුණු තුන හොඳටම වැදගත්. අපිට මේ කොම්පෝස්ට් හදන්න. ඒ කියන්නේ ඕනම දෙයක් දිරනවා කියන එක පොඩි කුණු ප්‍රමාණයක් කොම්පෝස්ට් කරන්න බෑ කියන එක අවමය මාස 6ක් යනවා. මාස 9ක් යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. කොම්පොස්ට් එක පරණ වෙන්න අර වයින් වගේ තමයි. ඒකේ ගුණේ වැඩි. අන්න ඒකේ තියෙන නිසා පරණ වෙන්න ඒක හොඳයි. අලුත් වෙන්න ඒක හොඳ වෙන්නේ. ඒක නිසා මාස 9ක් නෙමෙයි අවුරුදු 3ක් ගියත් 3ක් ගිහිල්ලා 3ක් කොම්පොස්ට් වෙන්න තියනවා නම් ඒකත් ඊට වඩා හොඳයි මාස 9කට වඩා. දැන් ඕක තමයි මේ මං හිතන්නේ මේ ප්‍රධාන තියරි තුන කොම්පොස්ටින් වල. දැන් අපි බලමු කොම්පොස්ට් කොහොමද හදන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවා කොම්පොස්ට් හදන්නේ උගන්වන්න දෙයක් නැහැ. කොම්පොස්ට් හදන විදිය උගන්වන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ කරන්න ඕන මෙච්චරයි. දැන් තව වැදගත් දෙයක් මට මිස් වුණා අතන. ඊළඟ එක තමයි මෙන්න මේ කාබන් නයිට්‍රජන් රේෂියෝ කියන එක. කාබන් නයිට්‍රජන් අනුපාතය. හරිද? දැන් මේකේ මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් මේක ඉන්ටර්නෙට් එකෙන් බලන්න මට මතකයි 20ට එක තියෙන්න ඕනේ. කාබන් 20ක් තියෙන්න ඕනේ, නයිට්‍රජන් එකක් තියෙන්න ඕනේ. දැන් මෙහෙම ගණන් හදා අපිට කොම්පොස්ට් හදන්නත් බෑනේ. මම ඕගොල්ලන්ට සරල ක්‍රමයක් කියන්නේ සරල නිකන් අයිඩියා එකක් දෙන්න. දැන් හිතන්න ඕගොල්ලෝ දන්නනේ මේ පොහුල් දන්නවනේ. දැන් පොහුල් ගෙඩියක් කෑල්ලක් කපලා එළියේ තියලා තිබ්බොත් ඒක දිරනවා. දඩබඩ ගාලා දිරනවා. හැබැයි මේකට සීනි තවරපුවාම මේක මොකද වෙන්නේ? දිරනවද? දිරන්නේ නැහැ. ඇයි මේකට සීනි තවරපුවාම දිරන්නේ නැත්තේ? හොඳට මතක තියාගන්න මේ කාබනුයි නයිට්‍රජනුයි හරියට ගින්දරයි පුළුණුයි වගේ. තේරෙනවද? ගින්දරයි පුළුණුයි වගේ. දැන් නයිට්‍රජන් ගින්දර කාබන් පුළුන් එහෙම හිතන්න. දැන් සීනි ගොඩාක් වැඩි කරොත් අර කොම්පොස්ට් හදන වීඩියෝ එක එතන මට මෙමරි එක ෆුල් වෙලා පොඩ්ඩක් නැවතුවා. දැන් මම මේ කේකේ හිටියේ මෙන්න මේක කාබන් නයිට්‍රජන් අනුපාතය. රයිට්. දැන් මේ කාබන් නයිට්‍රජන් අනුපාතය කියන එකත් හරිම වැදගත් කොම්පොස්ට් හදන ක්‍රියාවලියට. ඒකට හේතුව තමයි දැන් මම කීකේ හිටියේ අපි දන්නවා මේ පොහුල් කෑල්ලක් තිබ්බොත්
පුල් කෑල්ලක් එළිය තිබ්බොත් ඒක නිකම්ම ජීර්ණය වෙලා යනවා. හැබැයි මේකට සීනි තැවරුවොත්, සීනි කියන්නේ අපි දන්නවා කාබන්. හරි. සීනි තැවරුවොත් ඒක දිරන්නේ නැහැ. මේ කාබන් නයිට්‍රජන් අනුපාතය නැත්නම් කාබන් සහ නයිට්‍රජන් කියලා කියන්නේ අර ගින්දරයි පුළුණුයි වගේ තමයි. මේ ගින්දර තමයි නයිට්‍රජන්. පුළුන් තමයි කාබන්. හරිද? එතකොට මේ දෙන්න හරියට තිබ්බොත් තමයි ඇවිලිලා යන්නේ. දැන් විද්‍යාත්මකව විද්‍යාඥයෝ හොයලා දිනවා මේ 20ට එක වගේ තියෙන්න ඕනේ කියලා. පුළුන් ටිකක් වැඩියෙන් තියෙන්න ඕනේ. පුළුන් 20ක් තියෙන්න ඕනේ, කාබන් එකක් තියෙන්න ඕනේ. සෝරි, නයිට්‍රජන් එකක් තියෙන්න ඕනේ. එක කොටසකට කාබන් කොටස් 20ක් තියෙන්න ඕනේ. හරිද? දැන් මෙහෙම ගණන් හදාලා අපිට කොම්පොස්ට් හදන්න බෑ. ඒ නිසා මම කියලා දෙන්න. මම මේ තියරි කියලා දෙන්න තමයි මේක ගත්තේ. දැන් අපි දන්නවා පුළුන් ගොඩාක් තිබ්බොත් දැන් අපි ගත්තොත් එimhe කාබන් 100ට එක වගේ. දැන් පුහුල් දෝසි කෑල්ලක 100ට එක වගේ තියෙනවා. 100ට එක 400කට එක වගේ තියෙනවා. කාබන් නයිට්‍රජන්. එහෙම තිබ්බොත් එහෙම දිරන්නෙම නැහැ. මොකද කාබන් පැත්ත ගොඩාක් වැඩිනේ. දැන් කාබන් මුගාක් වැඩි වෙන්න මොකද්ද තත්ත්වෙ වෙන්නේ? දැන් අපි දැන් පුළුන් ගොඩාක් තියෙන දැනකට චූටි ගිනි පුපුරක් වැටුණා කියලා. එකපාරට ගිනි ඇවිලෙනවද? නෑනේ. හිමීට තමයි ඇවිලෙන්නේ. නෑ හිමීට. හැබැයි පුළුන් සාමාන්‍යයෙන් 20ක් වගේ තිබ්බලා ගිනි පුපුරක් වැටුනොත් එතන ඇවිලීමක් සිද්ධ වෙනවා. හැබැයි කාබන් පැත්ත වැඩි වුණාට කමක් නැහැ. කාලයක් ගිහිල්ලා ඇවිලෙනවා. දැන් පොල් දෝසි කෑල්ලක් වුණත් අවුරුදු 5ක් හයක් තියෙන්නේ නැහනේ. අවුරුදු 5ක් හරි ගිහිල්ලා ඒක කුණු වෙනවා. හැබැයි මේක සීනි තවරන්න නැතුව තිබ්බොත්, ඒතර කාබන් පැත්ත අඩු කරලා කාබන් 20ට එක වගේ ගත්තොත් විද්‍යාඥයෝ හොයාගෙන දිනවා 20ට එක තමයි හොඳම කාබන් නයිට්‍රජන් ප්‍රතිශතය කියලා. ටක් ගාලා මේක දවස් දෙකකින් වගේ දිරනවා. හරිද? ඒක නිසා මේක තේරුම් ගන්න ඕන දේ තමයි මේ කාබන් නයිට්‍රජන් ප්‍රතිශතය කියන එක හරි වැදගත්. දැන් මම ඕගොල්ලන්ට ඔන්න පොයින්ට් එක කියලා දෙන්නම්. මේ කාබන් නයිට්‍රජන් ප්‍රතිශත හරියටම ගණනය කරන්න බෑ. ගණනය කරන්න පුළුවන්. මං එච්චර යන්නේ. මම ඕගොල්ලන්ට සරලව කියන්නම්. ඕගොල්ලෝ කොම්පොස්ට් හදද්දී එකට එක වගේ දාන්න. දැන් ඕගොල්ලෝ කොළ පාට ද්‍රව්‍යනේ නයිට්‍රජන් පැත්තට යන්නේ. හරි. දැන් අපි තුමු කොළ පාට කොළ තියෙනවා කියලා. කොළ පාට කොළ මෙච්චරක් තියෙනවා නම් කිලෝ 50ක් තියෙනවා නම් ලී කුඩු තව කිලෝ 50ක් දාන්න. කොළ පාට කිලෝ 50යි, කියන්නේ කොළ පාට පත්‍ර කිලෝ 50යි, ලී කුඩු කිලෝ 50යි. දැන් මෙතන ගොම වගේ දේවල් ගන්නවා නම් ඒවයි නයිට්‍රජන් ටිකක් වැඩි. එහෙම ගොම වගේ ඒවා ගන්නවා නම් තව ලී කුඩු තව ටිකක් වැඩි කරගත්තට කමක් නැහැ. ලී කුඩු ගැන එච්චර හිතන්න එපා. ආව මේ එකට එක දාන්න. එකට එකට වඩා වැඩි වුණාට කමන්නේ. දැන් ලී කුඩු කිලෝ 50ට 50 නෙමෙයි. එකට එක නෙමෙයි. දැන් කිලෝ 50ට කිලෝ 70ක් දැම්මත් අවුලක් නැහැ ලී කුඩු. එතකොට වෙන්නේ ටික කාලයක් යනවා කොම්පොස්ට් එක දිරන්න. හැබැයි දිරනවා. හරිද? හැබැයි දිරනවා. ඉතින් ඒක නිසා කොහොම හරි දිරනවා කොම්පොස්ට් එක. කාලයක් ගිහිල්ලා දිරන්නේ. ඒක නිසා මේ එහෙම අර කාබන් පැත්තේ හිතන්න එපා. එකට එක වගේ දාන්න. ගොම වගේ ඒවා ගන්නවා නම් ඒවයි නයිට්‍රජන් ගොඩක් වැඩි නිසා ගොම වගේ දේවල් වල ලී කුඩු ටිකක් වැඩි කරගන්න. දැන් මම ඕගොල්ලන්ට මේ කාබන් නයිට්‍රජන් ප්‍රතිශතයෙන් කියලා දෙන්නම්. ඇයි මේ කොම්පොස්ට් ගොඩක් ගඳ ගන්න කියලා. දැන් ඔයගොල්ලෝ දන්න හරියට ඔයගොල්ලෝ කොම්පොස්ට් හදනවා නම් ඒක ගඳ ගහන්නේ. මොකද අපි දන්න එකෙන් පිට වෙන්නේ මීතෙන් වායුව. මීතෙන් වායුව කියන එකේ කිසිම ගන්ධයක්වත් ගඳක් සුවඳක් නැති වායුවක්. ඒතකොට ඒක එහෙම ගඳ ගන්න විදියක් නැහැ.
ඒ ගඳ ගන්න ඇයි දන්නවද? ඕගොල්ලෝ හරියට කාබන් පැත්ත දාන්නේ. ඕගොල්ලෝ කාබන් දාන්නේ. කාබන් නයිට්‍රජන් අනුපාතය බැලන්ස් කරන්නේ. හිතන්න නයිට්‍රජන් වැඩි කියලා. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට අපි දෙමු මස් කියලා. මස් හරි ඔය මස් අපද්‍රව්‍ය හරි බොක්කු කෑලි අරවා මේවා දාලා ඕගොල්ලෝ ලී කුඩු ගොඩාක් දාන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවනේ මාළු පෝර හදද්දි එකට එක වගේ දානවනේ සීනි. ඇයි ඒ දාන්නේ? අර ගඳ එන එක නැති කරගන්න. ගඳ එන එක නැති කරගන්න. දැන් මාළු පෝර හදද්දී මාළු කොටස් ග්‍රෑම් 50ක් අරගෙන ඒකට හිතන්නකෝ දැන් මාළු කොටස් ග්‍රෑම් 50ක් කරන් ඒකට සීනි ග්‍රෑම් 10ක් දැම්ම කියලා. දැන් මේකේ නයිට්‍රජන් පැත්ත වැඩි නිසා ස්වභාව ධර්මයෙන් මේ අනුපාතය හදා ගන්නවා ඔටෝමැටිකලි. නයිට්‍රජන් පැත්ත වැඩි නම් නයිට්‍රජන් පැත්ත අඩු කරගන්න එපා. අඩු කර ගැනීම සඳහා එයා මොකද කරන්නේ? ඇමෝනියා වායුව නිකුත් කරනවා. නයිට්‍රජන් ටික හයිඩ්‍රජන් එක්ක එකතු කරලා වාතයට රිලීස් කරලා එයාගේ ඕල්රෙඩි තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩු කරගන්නවා. අන්න එහෙම නයිට්‍රජන් ප්‍රමාණය අඩු කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ නයිට්‍රජන් අනුපාතය බැලන්ස් නැත්නම් දැන් 20ට එකනේ තියෙන්න ඕන. ඔයාගේ තියෙන්නේ මේ 10ට 3ක් වගේ තියෙන. නයිට්‍රජන් ගොඩාක් වැඩි. ඒතර ස්වභාව ධර්මයේ මොකද කරන්නේ? මේ 3 අඩු කරගන්නවා. 3 NH3 විදියට යවනවා වාතයට. හරිද? වාතයට යවනවා. 3 අඩු කරලා කොහොම හරි කරලා එකට 20 හදා ගන්නවා. ස්වභාව ධර්මය. හදාගෙන ඒකයි අර ගඳ ගන්න. ඒ නිසා අනිවාර්යෙන්ම හුඟා ගොම වගේ දේවල් නයිට්‍රජන් ගොඩාක් වැඩි ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම කාබන් වැඩියෙන් දාන්න ඕන. එතකොට ගඳ එන්නේ. කාබන් වැඩි වුණාම ඒකේ ඉන්න ස්වභාව ධර්මයේ කවදාකවත් ඒක නයිට්‍රජන් ටික යවන්නේ NH3 කරලා වාතයට. කාබන් වැඩි නම් බැක්ටීරියා හද බැක්ටීරියා තව ගුණණය වෙනවා. මොකද බැක්ටීරියා වලට කෑම තියෙන්න ඕන. බැක්ටීරියා වල කෑම තමයි කාබන්. කාබන් වැඩි වෙන්න මොකද වෙන්නේ? ඉක්මනට ඒ නයිට්‍රජන් ටික ටක් ගහලා ජීර්ණය කරලා ඉවරලා කොම්පොස්ට් හදනවා. හරිද? ඒකයි ගඳ ගහන්නේ. ඒක නිසා ඒ ගඳ නැති කරන්න ඒත් කොහොමත් ගඳක් එනවා. මොකද අපි දන්නවා මේ කාබනික ද්‍රව්‍ය වල සල්ෆර් තියෙනවා. දැන් පරිසර දූෂණ ආරෝමය වැඩි නිසා සල්ෆර් ඩයොක්සයිඩ් වායු ගෝලයට ගිහිල්ලා ඒව ආහාර දාම වලට එකතු වෙලා ඒ කියන්නේ ඔය දැන් අපි දන්නවනේ ඔය මේවා තියෙනවනේ ඔය මොකක්ද ඒකට කියන්නේ මේ අපේ මේ කම්බස්ෂන් එන්ජින්ස් වලින් යනවනේ හයිඩ්‍රජන් සල්ෆර් ඩයොක්සයිඩ් යනවා SO2 ගිහිලි වෙලා ඊට පස්සේ අපේ ආහාර වලට එකතු වෙනවා. එතකොට මේ කාබනික අපද්‍රව්‍ය වල තියෙනවා සල්ෆර්. ඒක සල්ෆර් ඩයොක්සයිඩ් විදියට H2S විදියට පිට කරන ඒ වායුවත් හරි ගඳයි. H2S කියන වායුව. ඒක නිසා ගඳක් අනිවාර්යෙන් එනවා. නමුත් ඒක එච්චර සැලකිය යුතු ගඳක් නෙමෙයි. මොකද සල්ෆර් තියෙන පොඩ්ඩයි. මේ ඇමෝනියා පිට වෙන එක තමයි නවත්ත ගන්න. ඇමෝනියා පිට වෙන එක නවත්ත ගන්න නම් අනිවාර්යයෙන්ම කාබන් පැත්ත වැඩි කරන්න. එතකොට ඇමෝනියා පිට වෙන එක නවතිනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මාළු පෝර හදද්දී සීනි ගොඩාක් දැම්මොත් මොකද වෙන්නේ? අකින් ගඳ එන්නේ. එච්චර ගඳක් එන්නේ. මොකද සීනි මුකුත් නොදා මාළු ටික කෑලි ටික බෝතලයක දාලා වැහුවොත් එම බෝතලේ හරිදි 100 නැති වෙන්නත් පුළුවන්. එච්චර ගඳක් එන්න පුළුවන්. හරි. මොකද ඒක ඇමෝනියා තමයි පිට කරන්නේ. මොකද ස්වභාව ධර්මයේ බලන්නේ කොහොම හරි කරලා දිරන්න. එයාට අවශ්‍ය නැහැ මේ අමරණීය දේවල් තියන්න. හරිද? දිරවන්න බලන්නේ. කොහොම හරි කරලා දිරවන්න බලන්නේ. මේ අනුපාතය තියෙන්න ඕනේ. මේ අනුපාතය නැත්තම් එයා මොකද කරන්නේ? බලෙන් මේ අනුපාතය හදනවා. නයිට්‍රජන් පැත්ත ගොඩාක් වැඩි නම් ඇමෝනියා විදියට නයිට්‍රජන් ටික අයින් කරනවා. ඒක නිසා හැම වෙලේම කාබන් වැඩිපුර දාන්න. theory number 2 කාබන් එකට එක දාන්න. ඔගොල්ලෝ නයිට්‍රජන් කොටස් කොළ පාට කොටස් කිලෝ 50ක් දානවනම්
කාබනුත් කිලෝ 50ක් දාන්න. ලීකුඩු කිලෝ 50ක් දාන්න. හරිද? දැන් මාළු පොහොර වුණත් එකට එකනේ දාන්නේ. මාළු කිලෝ එකයි සීනි කිලෝ එකයි. ඒකම ඇප්ලයි කරන්න. මම මේක කරලා බැලුවා මේක සාර්ථකයි. හරි. දැන් කාබන් නයිට්‍රජන් ප්‍රතිශතය ගැන ඕක තමයි තියෙන්නේ. දැන් ඊළඟ එක තමයි මේ ඔක්සිජන් කියන එක. ඊළඟ වැදගත් සාධකය. තෙතමනය තියෙන්න ඕනේ කොම්පෝස්ට් එකට. ඒක මම කතා කරන්නේ නැහැ එච්චර. මේ ඔක්සිජන් කියන එකත් හරියම වැදගත් සාධකයක්. මොකද්ද මේ ඔක්සිජන් කරන්නේ? දැන් ඕගොල්ලෝ දන්නවා හඳේ එහෙම කොම්පෝස්ට් හදන්න බෑ. මොකද හඳේ වායු ගෝලයක් නැහැ, ඔක්සිජන් නැහැ. නැත්තම් හඳේ ජීවය තියෙනවනේ. ඒ වගේ මේ පෘථිවියේ මේ ඔක්සිජන් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවනේ කොම්පෝස්ටින් වෙන්න. ඒ කියන්නේ අපි නෝමල් කොම්පෝස්ටින් හදනවා. ඒ නිසා අනිවාර්යෙන් කොම්පෝස්ට් ගොඩ මෙහෙම ගහද්දී හුලං එන පැත්ත තියෙන්න ඕනේ කොම්පෝස්ට් එකට. දැන් අපි ගමු වටේම ලොකු තාප්ප ගහලා ඉවරලා මැද කොම්පෝස්ට් ගොඩක් හදන්න යන්න එපා. කවදාකවත් කොම්පෝස්ට් දෙන්නේ නැහැ. හරිද? මොකද හුලං එන්නේ. මේ හුලං යනවාදී සමහර අය කොම්පෝස්ට් එක මැදට මෙහෙම බට දානවා. හිස්ටෝන් බට. මොකද හුලං වාහනය වෙන්නේ කියලා. එච්චර ඕනේ. හුලං හොඳට එන්න දෙන්න. ඊළඟ තමයි කොම්පෝස්ට් ගොඩ දවස් 21කින් 21කට පෙරලන්න ඕන. ඒ පෙරලීමනොත් වෙන්නේ හුලං දෙන එක තමයි. ඔක්සිජන් හරියට සැපුවේ නැත්තම් කොම්පෝස්ට් ගොඩ හැදෙන්නේ නැහැ. ඊළඟ මම ඕගොල්ලන්ට තව ටෙක්නික් එකක් කියලා දෙන්නම්. ඕගොල්ලෝ කොම්පෝස්ට් ගොඩ එන කුණු ගොඩක් ගහන්න කලින් යටට දාන්න දර කෝටු අනම්මනන් ටික. ලොකු ලොකු දර කෝටු කොටන් කෑලි අනම්මන කියන්නේ දාන්න යටට. කොම්පෝස්ට් එක යටටම දාන්න. එහෙම දැම්මම මොකද වෙන්නේ? අර යට හැම වෙලෙම වාත ස්තරයක් රැඳෙනවා. යට වාත ස්තරයක් මෙහෙම රැඳෙනවා. ඒක උඩින් තමයි අර කුණු කෑලි තියෙන්නේ. එම් කුණු කෑලි ටික තියෙන්නේ දර කෝටු ටික උඩින්. එතකොට යට අනිවාර්යෙන් වාත ස්තරයක් තියෙනවා හැම වෙලෙම. ඒක එක ටෙක්නික් එකක්. එහෙම නැක ඉන්දියන් වීඩියෝ එකක් දාලා තියෙනවා. එහෙම මේ එතකොට මේක දිනන්න පුළුවන්. එතකොට දැන් තෙතමනය ගන්නවා නම් සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු වැස්සක් ගම් වතුර වගේ ගන්නවා නම් එතන කොම්පෝස්ට් හදන්න යන්න එපා. ඒතකොට කොම්පෝස්ට් හදන්න බෑනේ ගම් වතුර වගේ ගන්න. සාමාන්‍ය වැස්සක් වැස්සට අවුලක් නැහැ. වැස්ස නැහැ වගේ නම් ඒත් අපිට තේරෙනවා ගොඩාක් වේදිලා වගේ නම් වතුර පොඩ්ඩක් දානවා. තෙතමනේ එච්චර අවුලක් නැහැ. මේ හරියට ඔක්සිජන් නොගියොත් මේක දිරන්නේ නැහැ. එතකොට මේ නිර්වායු තත්ත්වයට යනවා. නිර්වායු ජීර්ණය කියන එකට යනවා. එතකොට මේකෙන් ගන්ධවල පිට වෙනවා. අර ඇමෝනියා නම් ඔක්කොම පිට වෙන්න ගන්නවා. අනිත් එක තමයි මේ යට හරිය මෙහෙම නිකන් අර ස්ලජ් එකක් වගේ. අපි කියනවා මේ මෙහෙම අර මඩ වගේ වෙන්න ගන්නවා. හරියට ඔක්සිජන් ගියේ නැත්නම් මේ කොම්පෝස්ට් ගොඩ නිකන් මඩ ගොඩක් වගේ වෙනවා. ඒක නිසා හොඳට ඔක්සිජන් යන්න තියෙන්න ඕනේ. කාබන් නයිට්‍රජන් ප්‍රතිශතය හරියට තියෙන්න ඕනේ. ලොකු ගොඩක් වගේ තියෙන්න ඕනේ. කුණු ගොඩ ඒ වගේ මේ වීඩියෝ එකේ මේ කියව දේවල් ටික හරි වැදගත්. ලංකාවේ හුඟක් වීඩියෝස් තියෙනවා කොම්පෝස්ට් එක. ලංකාවේ විතර නෙමෙයි ග්ලෝබල්. ඒ වුණාට ඒ වගේ ඕගොල්ලන්ට ප්‍රොසීජර්ස් නිකන් පෙන්නනවා විතරයි. තියරි කියලා දෙන්නේ නැහැ. එතකොට මේක මම කොම්පෝස්ට් එක තියරි ටික තමයි කියලා දුන්නේ. මීට වඩා තව තියරි එහෙට යන්න පුළුවන් වෙන්න පුළුවන්. තව ගොඩාක් මේ සංකීර්ණ කරලා උගන්වන්න අවශ්‍ය නැහැ. මේ මට තේරෙන විදිහට ඒ වැදගත්ම තියරිස් ටික තමයි කියලා දුන්නේ. හරිද? ඒතර මං හිතනවා ওই ටික තේරෙන්නද කියලා. ඒ නිසා කොම්පෝස්ට් හදන්න. කොම්පෝස්ට් එක කටින් ගෙනල්ලා වගා කරලා වැඩක් නැහැ. මොකද කඩේ අපි දන්නවා තියෙන්නේ ඔක්කොම අලු. කළු පාට පස් ටිකක් ගඟෙන් මුහුදෙන් කපලා ගෙනල්ලා අලු ටිකක් මිශ්‍ර කරලා ඕවා තමයි කොම්පෝස්ට් කියලා විකුණන්නේ. ඒක වැඩක් වෙන්නේ නැහැ ඉතින්. ඒක නිසා මේ ගෙදර කොම්පෝස්ට් හදලා ඒක තමන්ගේ පැලවලට දාන්න අනිවාර්යෙන් හැදෙනවා. කිසි අවුලක් නැහැ. දැන් මම මිරිස් පැල වැපුවා. ඒව හැදුනා කොම්මගේ අපේ ගෙදර හදපු කොම්පෝස්ට්
ඒ දැන් මේකට අනිත් එක තමයි වැදගත් මේ කුස්සිය අමුද්‍රව්‍ය දානවා නම් අනිවාර්යෙන් පණුවෝ